අයිබෝන් ඔයාලට. ඉතින් මේ මගේ පළවෙනි ඉන්ටර්නැෂනල් ටුවර් එක. ඉතින් මේ ටුවර් එකේ ඔයාලට දිග සීරීස් එකක් එනවා අරවුන්ඩ් හයිඩ්‍රබාද්. ඉතින් ඒකේ පළවෙනි එපිසෝඩ් එකත් එක තමයි අපි මේක තුලා ඉන්නේ. ඉතින් මම මේකේ ගොඩක් මම කලින් ඉඳන් හයිඩ්‍රබාද් ආපු විදිය ගැන ලොකුට ફોකස් කරන්නේ නැහැ. හයිඩ්‍රබාද් වලට ගියාට පස්සේ පටක් ගන්න එපිසෝඩ් එකක් තමයි මෙතන තියෙන්නේ. රයිට්. එහෙනම් අපි ගිහලා බලමු මේ අරවුන්ඩ් හයිඩ්‍රබාද්. Serving a piece, working we serving the streets. About to go ahead, going beast. Bang bang, leave you sleep. Tick tick boom. It's go 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 time. අපි දැන් මේ ඉන්නේ රජීව් ගාන්ධි එයාපෝට් එක හයිඩ්‍රබාද් වල. ඉතින් අපි පික් කරන්න ඇවිල්ලා තිබ්බා අපේ ඉන්ස්ටිටියුට් එක. ඉතින් ඇත්තටම මේක හරි වෙනස් අත්දැකීමක් මට. මොකද මේක ජීවිතේ පළවෙනි වතාවට තමයි මම ඉන්ටර්නැෂනල් ටුවර් එකට ආවේ. ඉතින් මේ අපි හයිඩ්‍රබාද් එයාපෝට් එකේ ඉඳලා අපේ ඉන්ස්ටිටියුට් එකේ තියෙන්නේ තෙලංගනා කියන ප්‍රදේශයේ. ඉතින් ඒ පැත්තට යන ගමන් ඉන්නේ. ඉතින් අපේ ඉන්ස්ටිටියුට් එක ඉතින් අපි වෙල්කම් කරන්න එතනම ලොකු ඩිස්ප්ලේ එකක් දාලා තිබ්බා. ඒ වගේම අපිට හරි වෙල්කම් එකක් දුන්නා අපි එද්දී මේ විදියට ඉන්දියන් ට්‍රැඩිෂන් එකට අනුව. ඇත්තටම මේක සෑහෙන ලොකු සර්ප්‍රයිස් එකක් වුණා අපිට. හයිඩ්‍රබාද් වලට විතර පැය දෙකක කාලයක් වෙනවා. ඉතින් ටිකක් අද අප්ලයි කරපු ඉඳ සහ මම මේ දවස් ටිකේ මේ වැඩිත් එක පොඩ්ඩක් මාන්සලා හිටපු ඉඳ ටිකක් අතර ටයර්ඩ් ඒකින්ද මම ටික නිදාගත්තා. රයිට් දැන් මම ඔයාලට යනවා මේ සති දෙක මට හින්ද හම්බෙලා තියෙන රූම් එකේ පොඩි ටුවර් එකක්. රයිට් ඉතින් මෙන්න මේ විදිහේ තමයි අරුක්කයක් තමයි තියෙන රූම් එක. ඉතින් අපි ඉන්නේ ගෝදාවරි හොස්ටල් එකේ. ඉතින් රූම් නම්බර් එක 419 ගෝදාවරි හොස්ටල් එකේ තමයි ඉන්නේ. ඒකේ ලොකු කිං සයිස් බෙඩ් එකක් තියෙනවා ඇඳ මැදම. ඒකෙම ටීවී එක. ඊට පස්සේ මෙතන වෙන වෙනම ලොකර්ස් තියෙනවා. අර බඩු ටික දාගන්න දිගටම මෙන්න මේ විදිහට ලොකු ස්පේස් එකක් තියෙනවා. අර බඩු ටික තියාගන්න. ඒ වගේ මෙතන තියෙනවා මේ කවුටර් එක. ඇඳුම් මේ දේවල් ටික දාගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මෙතන තියෙන ෂූස් ඒ වගේ දේවල් මොනවා හරි දාගන්න ඕන මේකට ස්පේස් එකක්. මෙතන මිරර් එකක්. මොකද ටැද්දී රිලැක්ස් වෙලා එහෙම යන්න මම කියන්නේ මේ වැඩ වලට ඇති. ඊට පස්සේ මෙතන තියෙනවා වොෂ්රූම් එක. ඉතින් මේක තමයි හරිම සිම්පල් සෙටප් එකක් තියෙන මේ රූම් එක. ඒ සාමාන්‍යයෙන් කියන්නේ එක්කෙනෙක්ට ඉන්න සැලකිය යුතු ඉඩ ප්‍රමාණයක් තියෙනවා. ඉතින් තාම එළිය වල ටුවර් එකක් යන්න බැරනවා. මම දැන් නම් ටිකක් රැ වෙලා දින්නේ. ඒකින්ද මම හෙට වල එළිය එක යන්නම්. එළිය සරවුන්ඩින් එක කොමුණ වගේ ටික අපි ලොකු කැම්පස් ඒරියා එක තමයි ඉන්නේ. ඉතින් මේක ගොඩක් දේවල් තියෙනවා බලන්න. ඉතින් ඒකෙන් ඩීටේල් වීඩියෝ එකක් ඒකෙන් ඩීටේල්ස් මොනවද මේකේ තියෙන්නේ මොනවද ෆැසිලිටිස් ඒ දේවල් ටික මම හෙට උදේට ඔයාලට අරගෙන එන්නම් වීඩියෝ එකකින්. මොනික් අද අපේ ඩේ1 එක. ඩේ1 එක ඉස්සෙල්ලම උදේ අයමට එන්න කියලා තියෙනවා මොනින් යෝගා සෙෂන් එකට. ඉතින් මම දැන් ලයිව් එකේ ඉන්නේ. තාම හරියට පිටවට පාවිලා නැහැ. පිළිහිට බලමු යෝගා සෙෂන් එක දීලා පල්ලේ රවුන්ඩ් එකේ ඉතින් කියලා බලමු කොහොමද වැඩ වෙන්නේ.
තියෙන්නේ අද තියෙනවා ඉන්ට්‍රොඩක්ෂන් ඉවෙන්ට්ස් දෙක තුනකුයි ඊට පස්සේ අවසර කල්චරල් ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා බලමු මොකක්ද ටික වෙන්නේ කියලා ඉස්සරහට මම අහලා පුළුවන් දවස් ටික ගිහලා අප්ඩේට් එකක් දෙන්න මොනවද වැඩ සහයෝගයක් තියෙන්නේ කියලා රයිට් අපි යමු ඉස්සරහට The country's economy urgently needs improvement, particularly in terms of diversification. Many global economies, including the United States, Japan, and Germany, have established strong research and economics by diversifying industries and investing in innovation. දහවස අපිට කල්චරල් ෂෝ එකක් ඇරේන්ජ් කරලා තියෙනවා. මේ කල්චරල් ෂෝ එක ඇරේන්ජ් කරලා තියෙන්නේ අපි මේ ඉන්න ඉන්ස්ටිටියුට් එකෙන්. ඉතින් රෑ 4 තමයි පටන් ගන්නවා කියලා කිව්වොත්. ඉතින් අපි දැන් ඒකට යන්න ඇස්තලා ඉන්නේ කල්චරල් ෂෝ එක බලන්න. ඉතින් මම හිතනවා ඒක සෑහෙන එක්සයිටිං ඉවෙන්ට් එකක් වෙයි කියලා. ඉතින් ගිහලා බලමු කල්චරල් ෂෝ එක කොහොමද කියලා. Tanzania, Nepal, and Sri Lanka. Also, I welcome our guest of our DG sir and the faculty members of this wonderful academy.
අද රෑට අපි ඩිනර් එක arrange කරලා තියෙන්නේ එළියේ. අපේ ඉන්ස්ටිටියුට් ග්‍රවුන්ඩ් එකේ තියෙන එකේ එළියේ තමයි මේ අද DJs ඩිනර් එක අපිට arrange කරලා තියෙන්නේ. ඉතින් අපේ මේ වැඩසටහනත් එක්ක එකතු වෙලා හිටපු මරටකම කට්ටිය මේකට සම්බන්ධ වෙලා හිටියා. සහ අද අපේ ටීම් එකට තව අලුතෙන් කට්ටියක් ගායන වලින් එනවා. ඉතින් යාලත් ෆස්ට් ටයිම් තමයි මීට් වෙන්නේ මෙතනදී. මොකද උදේවරු යාලා හිටියේ නැහැ අපිත් එක්ක. ඉතින් මේ විදිහට තමයි අපේ DJ ඩිනර් එක සහ DJ night එක ගෙවුනේ. No, now it's not. We almost 18 years. They are facing still problems in politics, in economy, Rebellions. everywhere. But we are insurgency is little bit. Our native production is very less. Foreign trade too much good, but our foreign currency reservation is very nice. Where do you press to record? Can we go for main course? Yeah, please. You can spin. Oh, it's already recorded. guys.